සුබ දවසක් යාළුවනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද මගේ 33 වෙනි සේල් එක අරන් ඉන්න තමයි මම අද සූදානම් වෙන්නේ. වැස්සකුත් එනවා මේ දවස්වල දිගටම මෙහෙ වහිනවා. ඉතින් මේ මගේ මේ දක්වා පැලගත්ත සියලුම දෙනාට ගොඩාක්ම ස්තුතියි. ඒ වගේම මගේ channel එක නරඹන මගේ channel එකට කමෙන්ට් එකක් ලියන ලයික් කරන සබ්ස්ක්‍රයිබ් කරන සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් කියලා මම ඉල්ලා සිටිනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මගේ පැල සේල් එක බලමු. අංක 1 යාළුවනේ මෙන්න මේ ගෝල්ඩන් කියන නම හරියට මම දන්නේ නැහැ. මෙන්න මේ ප්ලාන්ට් එක මේක ගොඩක් උසයි බලා ගන්න. මම පෝච්චිය හරවලා පෙන්නන්නේ ඔයාලට පැලේ ප්‍රමාණය බලා ගන්න. හායි වීඩියෝ කෝල් දාන්න වීඩියෝ ගන්න කියන්න එපා යාළුවනේ. මට ඒක කරදරයි. මේ පැලේ රේයෝන් ගෝල්ඩ් මං හිතන්නේ මේකට කියන නම. ලස්සන පැලයක්. මේක රුපියල් 500යි. ඒකේ සාමාන්‍ය පොඩි පැලයක් තියෙනවා. පොඩි නෙමෙයි ඒකත් ගොඩක් උසයි. කොළ 4යි දැල්ලයි තියෙන්නේ. ඒක 350යි. අංක 1. මේක 500යි. මේක 350යි. අංක 1ට මේ පැලිත් මම දැම්ම යාළුවනේ. මේකත් ගොඩක් ලොකු පැලයක්. මේ වර්ගයේ බලන්න. ඒක සිල්ල කලර් මැද කහපාට වගේ කහපාට ඔන්න වගේ පාටකින් තියෙන්නේ. ඒ පැලේ රුපියල් 400යි. අංක 1ට පැල තුනක් තියෙනවා. 500යි 350යි 400යි. ඔයගොල්ලෝ ඉල්ලනකොට කියලා ඉල්ලන්න. අංක 2ට මේ පැලේ තියෙන්නේ මේ කොළ තුනක් තියෙන පැලේ 350යි. එකත් උස් එකක්. ඒකේ ලොකු පැලේ දෙන්නේ මේ පැලේ නෑ. මේ පැලේ විතර දෙන්නේ කොළ තුනේ පැලේ 350යි අංක 2. අංක 3 මේ බලන්න මේ ලස්සන අර කොළ වර්ගයක්. මේ පැලේ අඩි 2ක් විතර උස්සයි. කොළ 3ක් තියෙනවා. ඒක රුපියල් 600යි. අංක 3 මේකේ සාමාන්‍යයෙන් කොළ 4ක් තියෙනවා අඩි 1කට වඩා උසයි. ඒ පැලේ රුපියල් 400යි. අංක 4 යාළුවනේ මේ ස්නේක් ප්ලාන්ට් එක කූරු බට වගේ තියෙන එක. ඒක රුපියල් 250යි. අංක 5 යාළුවනේ මේ ඇග්ලොනිමා එකක්. මේක මම ගෙන්න ගත්තු එකක්. මම නම් කියන්න දන්නේ නැහැ. ඒකත් අඩියකට වඩා උසයි රුපියල් 250යි. අංක 6 යාළුවනේ මේ අර තැඹිලි පාට මල පිපෙන හැංගින් පොට්ටල දාන මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. අංක 7 මේ ලිලි ප්ලාන්ට් එක සුදු මලක් පිපෙන ඒක රුපියල් 200යි. අංක 8 යාළුවනේ මෙන්න මේ ඇග්ලොනිමා වර්ගය. මේක අපි නම් කියන්නේ ආමිරෙට් කියලා තමයි ඉස්සර ඉඳන්. ඉතින් තව නම් තියෙනවද දන්නේ මම කීන එක තමයි මම කිව්වේ. මේකට ගොඩාක් ඉස්සෙල්ලා සීල් එකකට දාලා ඉස්සෙල්ලා ගොඩාක් ඉල්ලුම තිබුණා. මට ඉතින් දෙන්න පැල තිබුණේ නැහැ. මට දැන් පැල වගේක් හොයාගන්න හම්බුණා. මම ඒ පැලක් දෙන්නේ 150ට තමයි. අංක 8 150යි. අංක 9 මේ හොමලමිනා එක අඩියකට වඩා උසයි කොළ 4ක් තියෙනවා රුපියල් 150යි. අංක 10 මේ ඇග්ලොනිමා එක ප්‍රමාණය බලා ගන්න රුපියල් 250යි. මේක 200යි. අංක 10 මිල කියලා පැලේ ඉල්ලන්න. අංක 11 මේ වටේ සුදු ලයින් එක යන ප්ලාන්ට් එක.
එක 250යි. අංක 12 මේ මල් බිගෝනියා එක එකේ මලකුත් පිපීගෙන එනවා. එක රුපියල් 200යි. අංක 13 100යි. අංක 14 100යි. අංක 15 100යි. ඒකේ පැල දෙකක් තියෙනවා. අංක 16 100යි. අංක 17 මේ පොට් එක එකේ පැල තියෙනවා මෙන්න මේ ප්‍රමාණය තියෙනවා. ඕකේ බයි කලර් කහපාට මලක් පිපෙන්නේ. ඒ පොට් එකම රුපියල් 150යි. අංක 18 මේ ඇග්ලෝනිමා එක රුපියල් 200යි. අංක 19 මෙන්න මේ යෙලෝ පිලෝ ඒකේ වැල් ලොකු වැල් 3ක් තියෙනවා පොඩිවක් තියෙනවා. ඒ සේරම ටික රුපියල් 200කට දෙනවා. අංක 20 මේ ඇග්ලෝනිමා එක රුපියල් 200යි. අංක 21 මේ ඇග්ලෝනිමා එක පැලේකුත් තියෙනවා රුපියල් 200යි. අංක 22 යාළුවනේ මෙන්න මේ රෑට මල් පිපෙන රෑ කුමාරී කියන ප්ලාන්ට් එක. මේක මාරම සුවඳයි. එන්නේ ඒකේ ලොකු පැලයක් තියෙන අඩි 2ක් විතර උස. මේ පැලේ රුපියල් 200යි. අංක 22 රුපියල් 200යි. අංක 23 මේ බිගෝනියා එක 150යි. 24 150යි. 25 මේ සැන්ඩ්‍රියානා ඒක 100යි. 26 මේක රුපියල් 100යි. 27 මේ ප්ලාන්ට් එක අඩියක් විතර උසයි 150යි. 28 මේ බුස් එක මේකේ පැල 5ක් 6ක් තියෙනවා. මේ පොට් එකක් රුපියල් 200යි. 28 හරි යාළුවනේ එහෙනම් අදට තියෙන්නේ මේ පැල ටික තමයි. ඔයාලා ඌමනා කෙනෙක් ඉන්නවා නම් මම WhatsApp නම්බර එක යටින් සඳහන් කරන්නම්. අනේ යාළුවනේ පැල ටික ඕඩර් කරලා සල්ලි දාලා ඒවලෙම ගන්න කියලා මං කියනවා. පැල ඕඩර් කරලා වෙන් කරපු අය ගොඩ ඉන්නවා. ඉතින් මට ඒව විකුණා ගන්නත් බෑ. මොනවද කරන්නද කියලා හිතා ගන්නත් බෑ. ගන්නවා නම් විතරක් ඕඩර් කරලා සල්ලි දාන්න කියනවා. ඉතින් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. එහෙනම් ඔයාලට තෙරුවන් සරණයි.